රත්නපුරේ හැමෝටම ඔන්න ආසාවෙන් ඉන්න ඔයාලට මේ එළඹෙන බක් මාසේ ලස්සන දවසක් ගැන පණිවිඩයක් අරගෙන ආවේ. ඒ තමයි අප්‍රේල් 26 වෙනිදා රත්නපුරේ තියෙන තැවැන්තම ප්‍රසංගය පවත්වන්න සූදානම්. ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජයේ වසරක් පාසා අරගෙන එන මේ සුන්දර ප්‍රසංගය මෙවර සුජීවා සවුන්ඩ්ස් මහා සංගීත රාත්‍රිය ලෙසයි නම් කෙරෙන්නේ. ඉතින් ආදරණීය හිතවතුනි, ලංකාවේ තියෙන ජනප්‍රියම සංගීත කණ්ඩායමක් ඉන්දික ප්‍රසාද් ප්‍රධාන ලියාරා සංගීත කණ්ඩායම. संगपान से दिले मगे नित वंशी करे संगपान से दिले मगे नित वंशी करे ओय बेस दुतुरा सित भाग्य बेदुना फिर संसार ये सित तेरु मन तेरु से ලියාරා සංගීත කණ්ඩායම සංගීතවත් කරන මේ සුන්දර ප්‍රසංගයත් එක්කලා එකතු වෙනවා ජනප්‍රිය ගායක ගායිකාවන් රාශියක්. ධනපාල උඩවත්ත, ඉන්දික ප්‍රසාද්, ඒ වගේම ආක්ෂා චමුදි, රුක්මන් අසිත, ලක්ෂ්මන් හේවා විතරණත් එකතු වෙනවා ගීත ගායනා කරන්න. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න මේ සුන්දර ප්‍රසංගය දවස පුරාම බක්මහා උළෙලක අසිරිය ඔයාලට දීලා රාත්‍රී කාලේ සුන්දර ප්‍රසංගය ගෙන එන්නට මේක පවත්වන්නේ රත්නපුර අපි හැමෝම දන්නවා සමන් දේවාලය ඇසල සුමන සමන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේ තමයි මේ සුන්දර ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් මේ අතර සුවිශේෂම කාරණාව තමයි ලංකාවේ දැනට තියෙන එකම අති නවීනතම ශබ්දවාහිනී කට්ටලය තමයි මේ සුන්දර ප්‍රසංගයට ගෙන එන්නේ සුජීවා සවුන්ඩ්ස් ආයතනය. ඉතින් ඒ වගේම සුජීවා සවුන්ඩ්ස් ආයතනයේ සතුයි ලංකාවේ ඉන්න ලාභාලතම ශබ්ද පරිපාලකවරයා. ඉතින් මේ අලුත් වෙනස සමහර දේවල් ඉස්සෙල්ලාම දෙන්නේ මේ 26 වෙනිදාට. ඉතින් මේක නිසා සුජීවා සවුන්ඩ්ස් ආයතනයේ අපේ ශබ්ද පරිපාලකතුමා ඉන්නවා තරිඳු මල්ලි. අපි යාගෙන් අහලා බලමු රත්නපුරේ හෙල්ලෙන්න දෙන මේ සංගීත ප්‍රසංගයට සුජීවා සවුන්ඩ්ස් ආයතනයෙන් මොනවද එකතු වෙන්නේ කියලා. ඉතින් අපි ඉන්නවා ඇත්තටම අප්‍රේල් කියන ඉතින් සුජීවා සවුන්ඩ්ස් ගොඩක් කාර්යබහුල මාසෙක ඉතින් අපිට පුළුවන් වුණා ගණේගොඩ ක්‍රීඩා සමාජ සංවිධානය කරන මේකට සුජීවා සවුන්ඩ්ස් එක් කරන්න. ඇත්තටම ලංකාවේ තියෙන අති නවීන ශබ්ද කට්ටලයක් ගමට ඇවිල්ලා තියෙන වෙලාවේ තව චූටි gift එකකුත් දෙන්න තියෙනවා අයියේ ගමේ කට්ටිය වෙනුවෙන්. ඇත්තටම ගොත් සුජීවා සවුන්ඩ්ස් මෙතර කාලයක් දැනගත්තේ සවුන්ඩ්ස් වලින්. අපි first time සුජීවා ලයිට් ප්‍රොඩක්ෂන් එකක් ගෙනල්ලා ප්‍රථම වතාවට ගණේගොඩ ක්‍රීඩා සමාජ සංවිධානය කරන මේ ෂෝ එකට තමයි ඉස්සෙල්ලා දාන්නේ. ඒකත් වාසනාවන්ත කාරණාවක්. මොකද ගමින් තමයි වැඩේ පටන් ගන්නෙ. ලංකාවේ තියෙන අති නවීනම ශබ්දවාහිනී කට්ටලය සතුයි. ඒ වගේම ඒ ශබ්දවාහිනී කට්ටලයට අලුතෙන් එකතු වෙනවා ලංකාවේ තියෙන අංක 1 ලයිටින් සිස්ටම් එක. ඊට පස්සේ මේ දැන් සවුන්ඩ්ස් එක ගත්තාම අපි දන්නවා ලංකාවේ තියෙන දැනට සංගීත කණ්ඩායම් අතර පුදුමාකාර තරගයක් තියෙන සුජීවා සවුන්ඩ්ස් බුකින් එකක් දාගන්න. දැන් මේකේ තියෙන සුවිශේෂත්වය මොකද මේ RCF කියන එකේ එක කැටගරිස් තියෙනවා. ඒතකොට මල්ලි මේකේ මොකද්ද මේ අපේ මේ සවුන්ඩ් එකේ තියෙන විශේෂත්වය? මේකයි අපි ගාව තියෙන HTL RCF HTL 30 කියන මොඩල් එක ලංකාවටම තියෙන වැඩිම ප්‍රමාණයකින් තියෙන්නේ අභිමානයෙන් කියන්න ඕනේ අයියේ. ඇත්තට මේ සබ් එක ලංකාවටම තියෙන අපි ගාව තියෙන 40 විතරයි. වෙන කාගාවත් මුළු ලංකාවටම නෑ. ලංකාවටම තියෙන රත්නපුරේ අපිට අභිමානයක්. ඔව් අනිවාර්යයෙන්ම රත්නපුරේ අපිට ලොකු අභිමානයක් සහ ගණේගොඩට ලොකු අභිමානයක්. මොකද මේ ගම සතුයි සුජීවා සවුන්ඩ්ස් ආයතනයේ. ඉතින් අපි ලෑස්ති කරලා තියෙනවා අයියේ සවුන්ඩ්ස් ශබ්ද පද්ධති කට්ටල 3ක්. ලයින් ඇරේස් 3ක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සමන් දේවාලය අසල මේ ක්‍රීඩාංගණය පමණක් නොවේ මම හිතන්නේ මුළු රත්නපුරේ හැමෝටම ඇහෙන සද්දයක් අපිට එදාට දෙන්න පුළුවන් වෙයි. එදාට අහලා බලන්න නිදා ගන්න පොඩ්ඩක් අමාරු වෙයි. ඒකත් දැන් පොඩ්ඩක් කියන්නේ. මේ ඉතින් අපි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. හරි. බොහොම ස්තුතියි. ඉතින් ආදරණීය තරඳු මල්ලි ලංකාවේ ඉන්න ලාභාලතම ශබ්ද පරිපාලකවරයා තමයි මේ සුජීවා සවුන්ඩ්ස් ආයතනයේ සතුයි. ඉතින් ඔන්න ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය වසරක් පාසා අරගෙන එන මේ සුන්දර ප්‍රසංගය ඔන්න මෙවර සුජීවා සවුන්ඩ්ස් ආයතනයෙන් අති දැවැන්ත අති නවීන PA සිස්ටම් 3ක් කරහා ලයින් ඇරේ සිස්ටම් 3ක් කරහා ඔබට සම්ප්‍රේෂණය කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේක රත්නපුරේ තියෙන දැවැන්තම ප්‍රසංගය මේ දිනේ අනිවාර්යෙන් ඔබ සියලු දෙනාම සුමන සමන් විද්‍යාලය ක්‍රීඩාංගණයට එකතු වෙන්නට ඕනි මේ ආදරණීය ප්‍රසංගයත් සමග. ඉතින් බොහොම ආදරෙන් ආරාධනා කරන සියලු දෙනාටම බක්මහේ තියෙන දැවැන්තම සංගීත ප්‍රසංගය මේ ලියාරා සුන්දර සංගීත ප්‍රසංගය ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජයේ කරන දැවැන්ත
සුජීවා සවුන්ඩ්ස් මහා සංගීත රාත්‍රියත් එක්කලා එකතු වෙන්න අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි මේ ලංකාවේ වෙන ප්‍රදේශවල ඉන්න සියලු දෙනාටත් ඒ වගේම ජාත්‍යන්තරයේ ඉන්න පිරිසටත් මේ ප්‍රසංගය නරඹන්න පුළුවන් ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජ නිල Facebook පිටුව හරහා සජීවීව 26 වෙනිදා රාත්‍රියේ මේක බලන්න පුළුවන් කියන වගත් ආදරෙන් සිහිපත් කරනවා. ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය අවුරුද්දක් පාසා මේ අරගෙන යන සුන්දර ප්‍රාසංගික අත්දැකීම් මෙවරත් බොහොම ලස්සනට සාර්ථකව සංවිධානය කරන්නේ. ඉතින් මේකේ ගරු සභාපතිතුමා අපිත් එක්කලා එකතු වෙලා ඉන්නවා. මෙයා ප්‍රමුඛ ආදරණීය ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජයේ සියලුම සමාජිකයන් එකතු වෙලා තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. ඉතින් ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය ගැන මේ කටයුත්ත කොහොමද සිදු කරන්නේ කියලා ඒ පණිවිඩ ටික අරගෙන අපේ ගරු සභාපතිතුමා ඉන්නවා. හර්ෂණ නුවන් අපේ ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා. අපි යාගෙන් අහලා බලමු විස්තර මේ සුන්දර ප්‍රසංගය ගැන. අප සියලු කටයුතු මේ වන විට ලහිලහියේ සූදානම් කරගෙන අවසන් අප්‍රේල් 26 දින ලියාරා සංගීත කණ්ඩායම සමග ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන් රසක් සහභාගී කරවන්න අපි මේ වන විටත් සියල්ල සූදානම් කර අවසන්. ඉතින් කියන්න ඕනේ ඉතාමත්ම පැරණි ක්‍රීඩා සමාජයක් හැටියට අපේ ක්‍රීඩා සමාජය ආගමික කටයුතු සහ අනිකුත් විවිධ අංශවලට බෙදලා විවිධ කටයුතු සංවිධානය කරන ඉතාමත්ම දක්ෂ කණ්ඩායමක් ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය. ඉතින් මෙවරත් මම හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනස්ම බක් මහවරලක් සහ ප්‍රාසංගික අත්දැකීමක් ලබා දෙන්නට ගණේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය අපි සියලු කටයුතු මේ වෙනකොට සංවිධානය කර අවසන් තිබෙනවා. 80%ක්ම දැන් අවසන් මට්ටමේ තිබෙන නිසා අප ක්‍රීඩා සමාජයේ සියලුම දෙනා මේ හා අපකැප වෙලා මහන්සි වෙලා විශාල කටයුත්තක් මේ හා කැපකිරීම කර තිබෙනවා මේ වැඩ කටයුත්ත වෙනුවෙන්. ඉතින් මම නැවතත් මතක් කරන්නේ දිනය අප්‍රේල් 26 සුමන සමන් විදුහල් ක්‍රීඩාංගණය. ඉතින් අපේ ක්‍රීඩා සමාජයෙන් කරන ඉතාමත් මදි දැවැන්ත වැඩක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින කාර්ය බහුලතම නිවේදක ශිල්පියා කනිෂ්ක ශ්‍රීමාල් සඳහන් කර පරිදි මේක ප්‍රාසංගික අත්දැකීමක් විශාල වැඩක් බවට පරිවර්තනය වෙනවා. සුජීවා සවුන්ඩ් අපිට නිරන්තරයෙන්ම මේ අනුග්‍රහය ලබා දෙනවා අප ක්‍රීඩා සමාජයට. එදා මෙදා තුර අත්වැල් බැඳගෙන අප ක්‍රීඩා සමාජයට දැවැන්ත ශක්තියක් වෙන සුජීවා සවුන්ඩ් ආයතනයට මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අප හා සම්බන්ධ වෙලා අප සමග අත්වැල් බැඳ ගනිමින් අපිට මේ ලබා දෙන්නා වූ අනුග්‍රහයට. ඉතින් මා නැවතත් සඳහන් කරන්නේ දිනය අප්‍රේල් 26. ඉතින් මා සියලුම ප්‍රදේශවාසීන්ට ලංකාවාසීන්ට සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ප්‍රාසංගික අත්දැකීම විඳ ගන්න සුමන සමන් විදුහල් ක්‍රීඩා පිටියට පැමිණෙන්නට කියා.